ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක වෙත බාර දී තිබෙනවා. ඒ වගේම තමයි පැතුම් නිසංක, කමිල් මිෂාර, කුසල් මැන්ඩිස්, සදීර සමරවික්‍රම, ප්‍රවීන් රත්නායක කණ්ඩායමට ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම තමයි පාකිස්තාන් තරඟාවලියට වසර දෙකකට පසුව එක් වූ ධනංජය සිල්වා නැවත වතාවක් එක්දින තරඟාවලියට නැත්නම් එක්දින සංචිතයට නම් කර තිබෙනවා. ඒ වගේම තමයි ජනිත් ලියනගේ, කමිදු මැන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, ජෙෆ්රි වැන්ඩසේ, මහිත් තීක්ෂණ, මිලාන් රත්නායක, අසිත පෙනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, ඒෂාන් මාලිංග යන ක්‍රීඩකීන් 17 දෙනාගෙන් යුත් කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු තරගයේ හෙට දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2:30ට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව අවසන් 11 දෙනා සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගෙන නැහැ. අවසන් 11 දෙනා බොහෝ විට හෙට තරගයේ ආරම්භ වීමට සුළු මොහොතකට පෙර තමයි අවසන් 11 දෙනා සම්බන්ධයෙන් ඔවුන් තීරණය